මම මේ ඔයාලට ගෙනාපු වීඩියෝ එක මේ ළඟදී ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් වුණ වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ මුල් අයිතිකාරයා ගැන කිසිම විස්තරයක් අපිට හොයාගන්න බැරි වුණා. හැබැයි මට ඔයාලට කියන්න පුළුවන් විස්තරය තමයි ප්‍රංශ ගැහැණු කෙනෙක් පාටි එකක් ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්නවා. මුලදී මේ තරුණියෝ ඔක්කොම ගොඩාක් සතුටින් ඇවිදින ගමන් ඉන්නවා. හැබැයි මෙහෙම ඉද්දි යාළගේ ඉස්සරහ අඳුරේ මොකක්දෝ අමුතු දෙයක් මෙයාලට පේන්න පටන් ගන්නවා. Au milieu de nulle part, on regarde les étoiles. C'est trop beau. On n'est pas bien là. On n'est pas bien là. Ah. Qu'est-ce qu'il y a? Oh putain! අපැහැදිලි බොඳ ස්වභාවයක් ගන්න ඡායාවක් ඉස්සරහින් පේන්න තියෙනවා. මේ දේ මුලදී එක විදිහටම අර කෙල්ලෝ සෙට් එක දිහා බලාගෙන ඉන්නවත් රෙකෝඩ් වෙලා තියෙනවා. ටික වෙලාවක් යනවත් එක්ක මේ දේ එයාලගේ පැත්තට දුවගෙන එනවා. මේ කෙල්ලෝ සෙට් එක පුළුවන් ඉක්මනින් මෙතනින් දුවන්න ගන්නවත් එක්ක පිටිපස්සේ හැරිලා බලන්නේ අර නාදුනන දේ එයාලගේ පස්සෙන් තාම එනවද කියලා බලන්න. පුදුමේ කියන්නේ ඒ දේ අතුරුදහන් වෙලා තියෙනවා. මේක බලපු TikTok නැරඹුම්කරුවෝ ගොඩක් බීතියටපත් වෙන්න ගන්නවා. ගොඩාක් අය මේ වීඩියෝ එකට එක එක විදිහේ කමෙන්ට්ස් දාලා තිබ්බා. ගොඩාක් කමෙන්ට්ස් වල තිබ්බේ හොඳ වෙලාවට මෙයාලා මෙතනින් දුවගෙන ගියේ. එහෙම නොකර හිටියානම් එයාලට මොනවා වෙයිද කියලා කියන්න බෑ කියලයි. ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඊළඟ භයානක වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ තායි කාන්තාවකගේ account එකකටයි. මේ කාන්තාවගේ යූසර්නේම් එක තමයි මුටෙල්ලෝ 4256 කියන්නේ. මේ කාන්තාව එයාගේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යන ගමන් හිටියා. මෙහෙම එලවගෙන යද්දි අනතුරුදායක පාරක් හම්බ වෙනවා. එයා දැනගෙන හිටියා මේ පාරේ ඩ්‍රයිව් කරනවා නම් හරිම ප්‍රවේශමෙන් යන්න ඕනේ කියලා. මේ අපි කතා කරන පාර අධික ලෙස අනතුරු සිද්ධ වෙන පළාතක් විදිහට ප්‍රසිද්ධයි. හැබැයි පුදුමේ කියන්නේ මේ ගොඩාක් අනතුරු සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී. මේ පාර රාත්‍රී කාලයෙන් පස්සේ හරිම গুপ্ত ස්වභාවයක් ගන්නවා. ඒ වගේම මේකේ රාත්‍රියේ ගමන් කරන ගොඩාක් රියදුරන් නාදුරන අద్భుත හෙවණැලි දැක්කයි කියලා කියන්න පටන් අරන් තියෙනවා. එක ඩ්‍රයිවර් කෙනෙක් එයාගේ වාහනේ හැප්පෙන්න කලින් ඡායාවක් දැක්ක කියලා පොලිසියට කියලා තිබ්බා. මේ හේතුව නිසා පොලිසියෙන් මෙතනට ඇවිල්ලා චෙක් කරත් එයාලට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන පේන ඡායාවල් ගොඩාක් වෙලාවට S2කට පෙනුනත් කැමරාවලට සටහන් වෙන්නේ නැහැ කියලා කියනවා. මෙහෙම වෙන්නේ මුටෙල්ලෝගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකන් විතරයි. එයාට පැහැදිලි කරගන්න අමාරු දෙයක් කැමරාවේ සටහන් වෙලා තියෙනවා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. වාතය අස්සෙන් නාදුරන ඡායාවකට සමාන දෙයක් පාර මැද්දෙන් මතුවෙන්න ගන්නවා. මේ හේතුව නිසා මුටෙල්ලෝ යාගේ වාහනේ පැත්තකට කපන්න තීරණය කරනවා. ඒත් ඇත්තටම මේ මොකක්ද? මේ පාරේ කලින් මිය ගියපු කෙනෙක්ගේ ආත්මයක් අහම්බෙන් කැමරාවට සටහන් වුණාද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. දැන් මේ ඔයාලා බලන්න යන වීඩියෝ එක සමාජ මාධ්‍යවලට මුදා හැරලා තියෙන්නේ යෙලෝස්ටෝන් USA ප්‍රදේශයේ ජීවත් වෙන කපල් එකක්. ටික දවසක ඉඳන් මේ කපල් එකට හරිම අමුතු සිද්ධීන් ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අමුතුම গুপ্ত ශබ්ද ඇහෙන්න අරන් තියෙනවා. එක්තරා රාත්‍රියක කවුරු හරි යාළගේ දොරට තට්ටු කරන්න ගන්නවා. මුලදී යාලා හිතුවේ ඔය ළඟපාත ඉන්න පොඩි ළමයි ටිකක් යාලට විහිළුවක් කරන්න හදනවා ඇති කියලායි. හැබැයි මේ හැම දෙයක්ම වෙන්න ගන්නේ දවල් වරුවට ගෙදර කවුරුත් නැති වෙලාවටයි. එක දවසක ආයෙත් අර දොරට තට්ටු කරන සද්දය ඇහෙන්න පටන් ගන්නවා. මේත් එක්කම මේ පුද්ගලයා මේක බලන්න යනවත් එක්ක කිසිම දෙයක් පේන්න තිබිලා නැහැ. මේ හේතුව නිසා එයාගේ ෆෝන් එක අරන් ගෙදර අවට වීඩියෝ කරන්න ගත්තේ මේ ශබ්දය ඇති කරන දේ සම්බන්ධ සාක්ෂියක් හොයාගන්න හිතාගෙනයි.
ඒත් කිසිම දෙයක් නැහැ. දවස් කීපයක් යනවත් එක්ක මේ පුද්ගලයා එයාගේ බිරිඳ වගේම ගෙදර ඉන්න සුනකයෝ ටික තියලා ගෙදරින් එළියට යනවා. ආයෙත් අර গুপ্ত සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මේත් එක්කම මේ කාන්තාව මේ හැම දෙයක්ම රෙකෝඩ් කරගන්න සමත් වෙනවා. Just happened again. The dogs are freaked out. Get it. Daisy, come over here. Get it. You be right there. Something opens that fucking door. You need to get him. Oh my god, I don't know if it's gonna happen again. It just fucking happened again. Move. Fucking nobody there. එයාලගේ ගෙදර සුනකයෝ මොකක් හරි දෙයකට කලබල වෙලා කියලා පේනවා. දොරට තට්ටු කරන්නේ කවුද කියලා බැලුවත් කිසිම දෙයක් එයාලට පේන්න තියෙන්නේ නැහැ. එතකොට මේ අద్භූත සද්ද ඇති කරන්න හේතුව මොකක්ද? මේක ඇත්තටම අස්වාභාවික සාක්ෂියක්ද? එහෙමත් නැත්නම් මේක පැහැදිලි කරන්න වෙන විදිහක් තියනවද? යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගේම්ස් ප්ලේ කරලා එහෙමත් නැත්නම් ලන්සු තියලා සල්ලි හම්බ කරන්න ආසයිද? මෙහෙම ගේම්ස් ගහලා දිනන සල්ලි ඔයාට පුළුවන් UPI බැංක් ට්‍රාන්ස්ෆර් වගේ විදි වලින් ලේසියෙන්ම ලබා ගන්න. අනිත් එක මෙල්බට් 24 hours customer support එකකුත් දෙනවා. අවුරුදු 18ට වැඩි ඔයා ඇයි එහෙනම් තවත් බලාගෙන ඉන්නේ? දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න. ඒ වගේම රෙජිස්ටර් වෙද්දී මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා රුපියල් 40000ක් යනකම් බෝනස් දිනා ගන්නත් පුළුවන්. Reddit user කෙනෙක් වෙන ඕකේ සටහන් වෙලා තියෙනවා. මේක මේ දෙන්නටම පැහැදිලි කරන්න අමාරු දෙයක් වෙනවා. විනිවිද පේන මොකක් හරි දෙයක් අර වාහනේ ගාවින් යනවා පේන්න තියෙනවා. මෙහෙම ගිහින් මේක අතුරුදහන් වෙලත් යනවා. ඒත් ඇත්තටම මේ මොකක්ද? මේ වීඩියෝ එකේ ඩීටේල්ස් හරිම අඩු නිසා මේක අපිට පැහැදිලිව පේන්නේ නම් නැහැ. අපිට විස්තරයක් හොයාගන්න තිබ්බ එකම දේ තමයි මේ Reddit වලට දාලා තිබ්බ පෝස්ට් එක. මේ වීඩියෝ එක Ghost R එකට අප්ලෝඩ් කරපුවාම ගොඩක් අය මේකට කමෙන්ට්ස් දාන්න ගත්තා. සමහරක් අය කියලා තිබ්බේ යාළගේ කැමරාවට අස්වාභාවික සාක්ෂියක් සටහන් කරගත්තා කියලායි. ඒත් මේ වගේ අවසාන තීරණය ගන්න වෙන්නේ ඔයාටම තමයි. යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. Reddit user කෙනෙක් වෙන Octopus Funeral කලින් අවුරුදු දෙක පුරාවටම ජීවත් වෙලා තියෙන්නේ ෆිඩෙල්ෆියා කියන ප්‍රදේශයේ. එයා මෙන්න මේ ගෙදරට මාරු වෙලා එනවත් එක්ක එයාට හරිම භයානක දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එයා මේවා හඳුන්වන්නේ paranormal activity කියලායි. ඔරිජිනල් පෝස්ට් එකේ කියන විදිහට එයාලගේ ගෙදර බේස්මන්ට් එකේ දරුණු ලෙස අස්වාභාවික දේවල් වෙන්න ගන්නවා කියලායි. එයා කියන විදිහට ගොඩාක් වෙලාවට ගෙදර බඩු එහාට මෙහාට විසික් වෙන්න ගන්නවා කියලායි. හරියටම නොපෙනෙන දෙයක් ඒවා විසික් කරනවා වගේ. මෙතන භයානකම දේ තමයි එයා කියන විදිහට බේස්මන්ට් එකට යද්දී එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ හැඟීමක් එනවා කියලායි. එක්තරා රාත්‍රියක එයා බේස්මන්ට් එකට වෙලා ඉද්දී එයාට තේරුම් යනවා එයා මෙතන තනියෙන් නෙවෙයි ඉන්නේ කියලා. එයාට ඕන වෙනවා මේ වෙන හැම දෙයක්ම කැමරාවට සටහන් කරගන්න. එයාට ඕන වෙනවා එයාගේ බේස්මන්ට් එක ශාපලත් තැනක් කියලා ඔප්පු කරන්න. මේ තියෙන්නේ එයාගේ රෙකෝඩින් එක. Like I was saying earlier, most of the stuff does happen down here. And I mean, you can't really. That's freaky stuff right there, man. Yep, that's what you call it. I hate that. Freaks me out, man. It's giving me goosebumps. Boy, here we go with the door again. Yeah, I don't like that. That's creepy. So that door always swings wide open and it stays open. It doesn't ever close, stay like that. Oh, there you go. Let go of it. Oh crap, that's freaky.
රාක්කේ තියෙන සමහරක් බඩු වැටෙන්න ගන්නවා. මේත් එක්කම බේස්මන්ට් එකේ දොර තනියෙන් වැහෙනවා පේන්න තියෙනවා. මෙහෙම වැහිලා ආයෙත් මේක තනියම ඇරෙන්න පටන් ගන්නවා. දැන් මේ පුද්ගලයා කියන විදිහට මේ තියෙන දොර ගොඩාක් බර එකක් වෙනවා. මේක ඝන ඕක් ලෑල්ලකින් හදපු දොරක් වගේම මේකට දාලා තියෙන්නේ 1930 ගණන් වල සරණේරු වගේක්. මම මෙච්චර ලොකු මිනිස්සෙක් වෙලත් මට මේ දොර තල්ලු කරන්න පුදුම අමාරුවක් තියෙන්නේ. මේ පුද්ගලයා මෙහෙම කියනවත් එක්ක අපිට මේ දොර හුළඟට තියා කවුරුත් නූලක් දාලා අදින්නෙවත් නැහැ කියලා තහවුරු වෙනවා. මොකක් හරි විදිහකට මේ දොර තනියෙන් ඇරෙන්න වැහෙන්න ගන්නවා. ඔරිජිනල් පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට්ස් බලද්දී අපිට තේරුම් යනවා මේ කැමරාවට සටහන් වුණේ අස්වාභාවික සිද්ධියක් කියලා. ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. YouTube channel එකක් වෙන Smash TV Canada එකෙන් හරිම භයානක වීඩියෝ එකක් අප්ලෝඩ් වෙනවා. ඔයාලට මේ පෙන්වන්න යන වීඩියෝ එකේ තියෙන්නේ නාගරික ගවේෂණයක්. මේ වීඩියෝ එකේ නාගරික ගවේෂකයන් වෙන ක්‍රිස් වගේම ජේසන් අතෑරලා දාපු පරණ ෆැක්ටරි එකක් ගවේෂණය කරන්න යනවා. මෙතන නම තමයි Sunshine Palace කියන්නේ. රෑ වෙන්න ගන්නවත් එක්ක මේ ගවේෂකයෝ ටික ෆැක්ටරි එකට යනවා. මෙහෙම කරන්නේ අවට මිනිස්සුන් යාලව දකී කියලා සැකයක් ආපු නිසායි. මෙහෙම ඉස්සරහට ගවේෂණය කරන්න යද්දී එයාලගේ ලයිට්ස් ඕෆ් කරනවා. මේත් එක්කම ඇඟ හිරිවැටෙන දෙයක් සිද්ධ වෙන්න ගන්නවා. Who's there? Hello? Hello? Watch the weather. Hello? Who's there? Anybody there? Let's get out of this place as fast as possible, please. Please. Very fast. What's making that noise? ඔයත් ඒක දැක්කද? ක්‍රිස් වගේම ජේසන් මේක ගවේෂණය කරන්න යද්දී කළු පාට නාදුරන ඡායාවක් යාලගේ ඉස්සරහින් මතුවෙන්න ගන්නවා. මේක කොහොම හරි යාලගෙන් සැඟවෙන්නත් උත්සාහ කරනවා පේන්න තියෙනවා. මේක ටික වෙලාවක් යනවත් එක්ක අතුරුදහන් වෙලා යන්නේ හරිම අద్භූත විදිහටයි. මෙයාලා විශ්වාස කරන විදිහට මේ කැමරාවට අස්වාභාවික සාක්ෂියක් සටහන් වුණා කියලයි. එහෙම කියන්නේ මේ දේ මොකක් වුණත් ඒකේ පෙනුම වගේම හදිසි අතුරුදහන් වීමත් එක්කයි. මේ ඇත්තටම කැමරාවට සටහන් වුණේ අද්භූත සිද්ධියක්ද නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? කමෙන්ට් එකක් දාන්න. මේ ඊළඟ භයානක වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් වෙන්නේ ඉන්දෝනීසියන් YouTube channel එකක් වෙන පෙටියුලැන් මටකාලි එකටයි. මම හිතනවා මම මේ නම හරියට ප්‍රොනවුන්ස් කරන්න ඇති කියලා. මේක ඉංග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරපුවාම තියෙන්නේ හූක් ඇඩ්වෙන්චර් කියලයි. කැම්පින් වීඩියෝ, ගවේෂණ වීඩියෝ වගේම මාළු අල්ලන වීඩියෝ විතරයි. එක්තරා හවස් වරුවක මේ පුද්ගලයා තීරණය කරනවා ඝන කැලෑවක් මැද්දේ තියෙන ගඟක් ගාවට යන්න. මේ ගඟ තියෙන්නේ ටවුන් එකෙන් ගොඩාක් දුරකට වෙන්න. මේ කැලෑවේ මෙච්චර දුරට සාමාන්‍යයෙන් මිනිස්සු එන්නේ නැහැ කියලායි කියලා තිබ්බේ. අවට මිනිස්සුන්ගේ කටකතාවල හැටියට මේ ගඟ ශාපයට ලක් කරන ආත්මයක් ඉන්නවා කියලායි. කුන්ටිලනක් කියන මෙන්න මේ ආත්මය එයාලට කරදර කරන්න එන අයව ශාපයට ලක් කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. මේ ගැන දන්නේ නැතුව මේ කැලේට ආපු ගොඩාක් අයට මෙන්න මේ අඳුරු ආත්මය දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මෙන්න මේ කටකතා අහනවත් එක්ක මේ channel එකේ අයිතිකාරයා වගේම එයාගේ යාළුවෙක් මේ ගඟ ගාවට යන්න තීරණය කරනවා. මෙහෙම ගිහින් මෙයාලගේ කැමරාවට සටහන් වුණ දේ හරිම භයානක දෙයක් වෙනවා. Teman-teman ya, lokasinya seperti ini yang katanya masyarakat di sini, makanya masyarakat di sini jarang ada orang mancing ya Kang ya. Angker banget tempatnya teman-teman.